හරි අද කතා කරන්නේ බස්නාහිර පළාත් එකේ උපකාරක සම්මන්ත්‍රණ පළවෙනි එකේ වර්ග සමීකරණ ගාන. ඒතකොට ඒක හදන විදිහ මම කියලා දෙන්නම්. මේක දෙක කොටසේ A වල එන්නේ මේ පාර පස්වෙනි ගාන විදිහට මේ පේපර් එකේ තියෙනවා. හරි අපි මුලින්ම ගාන කියවගෙන ඉමු. ත්‍රිජුකෝණාශ්‍රාකාර තුනී ලෝහ තහඩුවක් දිග එහි පළලමෙන් දෙගුණයකට වඩා 5ක් අඩුයි. දිග පළල වගේ දෙගුණයකට වඩා දැන් ඔයාලට පේනවා පළල x කියලා මේක මේ වගේ දෙගුණයකට වඩා 5ක් අඩුයිලු. එම තහඩුවෙන් ඍජුකෝණාශ්‍ර ත්‍රිකෝණාකාර කොටසක් ත්‍රිකෝණාකාර කොටසක් කපා ඉවත් කළ පසු ඉතිරි කොටසේ වර්ගඵලය. ඔය ඉතිරි කොටස කියන්නේ මෙන්න මේ ත්‍රිපීසියම. ඒ ත්‍රිපීසියමේ වර්ගඵලය 27ක්ලු. එන ඔයගොල්ලන්ට මේ ගාන හදද්දී ත්‍රිපීසියමේ වර්ගඵලය හොයලා ඒක 24ට සමාන කරන්න තියෙන පළවෙනි පියවර. ඉතින් මේක මෙහෙම කරන්න පුළුවන්. ත්‍රිපීසියම වර්ගඵලය හොයන්න දැනුම තියෙනවා නම් මේ ගාන හදන්න පුළුවන් මුල් කොටස. එහෙම නැත්නම් ඍජුකෝණාශ්‍රය වර්ගඵලය හොයලා ඍජුකෝණාශ්‍රය වර්ගඵලය හොයලා ත්‍රිකෝණේ වර්ගඵලය හොයලා ඉතිරි එකේ වර්ගඵලය ගන්න පුළුවන්. ඒක 24ට සමාන කරන්න පුළුවන්. එහෙනම් පළවෙනි පියවර තමයි වර්ගඵලය සොයන්න එක. මොකේද? ත්‍රිකෝණාශ්‍රය ගන්න ඕනේ. එතකොට ත්‍රිකෝණේ වර්ගඵලය සොයාගෙන ත්‍රිකෝණාශ්‍රය වර්ගඵලයෙන් ත්‍රිකෝණ වර්ගඵලය අඩු කරපුවාම ඔයගලන්ට ලැබෙනවා ඔය ඉතිරි කොටසේ වර්ගඵලය. එතකොට දෙවනි පියවර විදිහට වර්ගඵලය ඒ කියන්නේ අර ඉතිරි කොටසේ වර්ගඵලය 27ට සමාන කිරීම. 24ට සමාන කරපුවාම ඔයගලන්ට ලැබෙනවා වර්ග සමීකරණය. ඊට පස්සේ වර්ග සමීකරණේ විසඳන්න මෙන්න මේ සූත්‍රයට ආදේශ කරන්න තියෙන්නේ x සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ග ඍණ 4ac බෙදීම 2a කියන එක. මේ ඒතර දෙවැනි පියවරේදී ඔයගලන්ට වර්ග සමීකරණයක් ලැබෙනවා. මොකද ආකාරය ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව කියලා. එතකොට x වර්ගයේ සංගුණකය තමයි a කියලා කියන්නේ. a වලගේ ලියා ගන්න කීයද කියලා. b වලගේ කීයද කියලා ලියා ගන්න. c වලගේ කීයද කියලා ලියා ගන්න. ඊට පස්සේ ඒ අගයන් මේකට ආදේශ කළාට පස්සේ ඕගලන්ට x හොයන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මේ දීලා තියෙන දත්ත භාවිතා කරන්න. මේක දැන් මෙතන x කියලා දීලා තියෙනවා. ඉතින් ඕගලන්ට සිද්ධ වෙනවා මේ දිග 2x ඍණ 5 විදියට ලකුණු කරගන්න. මොකද ඒක කියලා තියෙනවා ඒ ගානේ පළල වගේ දෙගුණයකට වඩා 5ක් අඩුයි කියලා. දැන් ඉතින් ඍජුකෝණාශ්‍රය වර්ගඵලය හොයන්න පුළුවන් දිගයි පළලයි දන්නවනේ. ඒ වගේම ත්‍රිකෝණේ භාගයක් ආධාරකය ගුණ කිරීම ලම්බ උස. මේ ත්‍රිකෝණයට සම්බන්ධ බද්ධපාද දෙක ගුණ කරලා දෙකෙන් බෙදුවා නම් හරි. ඔය විදිහට වර්ගඵලය හොයාගන්න. ඊට පස්සේ ඒක 19ට සමාන කරන ඒ වර්ගඵල වෙනස. එහෙම නැත්නම් ත්‍රිපීසියම් වර්ගඵලය මේ 19ට නෙමෙයි 27ට සමාන කරනවා. ඊට පස්සේ ලැබෙන වර්ග සමීකරණේ මෙන්න මේ b වර්ග ඍණ 4ac කියන කොටස ඇතුලේ. මොන කොටස ඇතුලේද? b වර්ග ඍණ 4ac. b වර්ග ඍණ 4ac කොටස ඇතුලේ එන පිළිතුර මූල 19 ගුණිතයක් විදිහට අනිවාර්යෙන් ලියා ගන්න. එක කොටසක් පූර්ණ වර්ග සංඛ්‍යාවක් වෙයි. අනික් කොටස මූල 19. එතකොට මෙන්න මේ පිළිතුර අනිවාර්යෙන් ලැබෙන විදිහට එනවා. මේකට මූල 19ට ඔයගලන්ට 4.4 ආදේශ කරන්න පුළුවන්. ඒ විදිහට ඒ ගාන හදන්න පුළුවන්. එන ඒ විදිහට හදලා බලන්න. හරි. එතකොට ඔයගලන්ට දැන් බලා ගන්න පුළුවන් මේ ගාන හදන විදිහ ත්‍රිකෝණේ දිගයි පළලයි ගුණ කරලා ත්‍රිකෝණේ දිගයි පළලයි ගුණ කරලා ඒකේ වර්ගඵලය අරන් තියෙනවා. ඒකෙන් ඍජුකෝණාශ්‍රය වර්ගඵලය අඩු කරලා තියෙනවා. භාගයක් ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස ඒක 24ට සමානයි කියලා අරන් තියෙනවා. ඒ කියන්නේ ත්‍රිපීසියම් වර්ගඵලය 24ට සමානයි. මෙතන මේක සුළු කරපුවාම 2x වර්ග ඍණ 5x එනවා.
මේ කොටස x වර්ග ඍණ 4x වරහන දාලා තියා ගන්නවා එළිය ඍණ ලකුණක් තියෙන නිසා බෙදීම දෙක විදිහට තියා ගන්නවා. දැන් මේකේ මේ භාග ලකුණ නැති කරගන්න මේ සෑම පදයක්ම දෙකෙන් ගුණ කරන්න වෙනවා. මෙයාව නැති කරගන්න. ඒකින්ද මෙන්න මේ සෙට් එක දෙකෙන් ගුණ වෙනවා. මේ සෙට් එක දෙකෙන් ගුණ වෙද්දි දෙක නැතු යනවා යට තියෙන එක. 27ක් දෙකෙන් ගුණ කරන්න ඕනේ. ඒ පියවර තමයි මේ යට තියෙන්නේ. ඊට පස්සේ ඒක සුළු කරපුවාම අපිට එනවා වර්ග සමීකරණය 3x වර්ග ඍණ 6x සමානයි 54 කියලා. ඉතින් මේක වර්ග සමීකරණයේ සාධාරණ ආකාරයෙන් විදිහට අපිට ලියා ගන්න පුළුවන් මෙන්න මේ වගේ. 3x වර්ග 3x වර්ග ඍණ 6x ඍණ 54 සමානයි බිඳුව කියලා. ඒතර ඔයගලන්ට පේනවා මේක ax වර්ග ධන bx ධන c ආකාරයට ඇවිල්ලා තියෙනවා. මතක තියාගන්න ඒකේ සංගුණකය මේ x වර්ගයේ සංගුණකය විදිහට තියෙන a වලාගේ 3 බවත් එතකොට b වලාගය ඍණ 6 බවත් c වලාගය 54 ඍණ 54 බවත් මතක තියාගන්න. ඔය අගයන් ටික අර සූත්‍රයට ආදේශ කරන්න ඕනේ. x සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ග ඍණ 4යි ac බෙදීම දෙකයි ඒ කියන එකට. මේකට ආදේශ කළාට පස්සේ මතක තියාගන්න b වර්ග ඍණ 4යි ac කියන කොටස සුළු කරද්දී වරහන් දාලා ඒ ඍණගයන් ආදේශ කරන්නේ. ඒතර ධන උත්තරයක් ලැබෙයි. අවසානයේදී මේක 19 ගුණිතයක් විදිහට ලියා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ගාන හදලා බලන්න. ඒකට ඕගොල්ලන්ට x වලට අගයක් ලැබෙයි.